දෙවනිම කතාවට ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මම අද වීඩියෝ එක හරහා මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්න බලාපොරොත්තුවක් තියාගන්නවා. විශේෂයෙන්ම අනුහස්ගෙන් අවන්තට ඒ කියන්නේ රට ඉන්න කෙනාට හදිසියෙම ඇමතුමක් යන හේතුවක් ගැනයි මට අද වීඩියෝ එක හරහා කතා කරන්නට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය දවස්වල ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් දකින්න ලැබෙන්න ඇති කියන දේ තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක කතා කරන්නේ. විශේෂයෙන්ම ඉදිරියේදී අපිට සුවිශේෂී කාරණාවක් ගැන කතා කරන්න තිබෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කළ යුතුව තිබෙන්නේ. ඉතින් කොහොම හරි ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කාරණාවක් ගැන හොඳටම දැනුවත්භාවයක් ඇති කරගෙන ඉන්නවා කියන කාරණය මම මෙතනදී මතක් කරන්නටත් අවස්ථාවක් හදා ගන්නවා. කොහොම වුණත් ඔයා දන්නවද මේ වගේ කාරණාවක් ගැන අපි ඉදිරියට ඒ ගැන අනිවාර්යෙන් කතා කරන්නට සෝදානමක් ඇති කරගන්නවා කියලයි මම මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපිට මෙන්න මේ වගේ දෙයක් දක්වන්නට පුළුවන් කියලයි අද වීඩියෝ එක තුළින් කතා කරන්න ලෑස්තියක් ඇති කරගන්නේ කියන දේ. අද වීඩියෝ එක හරහා මතක් කරන්න සෝදානමක් තමයි මම මේ මොහොතේදී ඇති කරගන්නේ. කොහොම වුණත් ඉදිරියේදී මට ඔයත් එක්ක මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඔයා දන්නවනේ දැන් අනුහස් ඇත්තම කියනවා නම් අමේෂව කලින් වතාවේ පවා තෝරා ගන්න කැපකිරීමක් කරපු කෙනෙක් බව කිව යුතුම දෙයක් වෙනවා. ඉතින් කොහොම වුණත් ඇත්තම කියනවා නම් දැන් අමේෂට නැවත වතාවක් අසනීප තත්වයක් උද්ගත වෙලා ඇත්තම කියනවා නම් අමේෂ දැන් ගොඩක් අසරණ වෙලා. ඇත්තටම අනුහස් තමන්ගේම අම්ම කෙනෙක් වගේ අමීෂෝ බේරගන්නව තමයි අමීෂෝ බලා ගන්නව තමයි. ඒ වුණාට ඉතින් අවන්ත දෙවුම ඉන්නවා නම් තවත් හොඳයි කියලා අනුහස්ට හිතෙනවා. එතකොට එයාගේ මානසික මට්ටමට හොඳ වෙයි. ඉතින් මේ මානසික මට්ටම හිතන විදියටම තමයි අපිට මේ වෙලාවේදී මේ වගේ දෙයක් කතා කරන්න පුළුවන් වෙන්නේ කියන දේ. අද වීඩියෝ එක හරහා මතක් කරන්නට මම මේ මොහොතේදී අවස්ථාවක් තමයි ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ කියලා අද වීඩියෝ එක හරහා මතක් කරනවා. කොහොම වුණත් ඉදිරියේදී කොහොම වුණත් අපිට මේ වගේ දෙයක් තමයි කතා කරන්න වෙන්නේ. දැන් අනුහස් ඇත්තම කියනවා නම් අවන්තට කතා කරලා කියන්නේ දෙවුම්ට කතා කරලා කියන්නේ ඉක්මනින් ලංකාවට එන දැන් තමයි අම්මා ළඟ ඉන්න ඕනේ වෙලාව. නැත්තම් පස්සේ ඉඳලා තේරුමක් නැහැ. ඉතින් අම්මට නැවත වතාවක් අම්මව ගොඩ දාන්න නම් එයාගේ මානසික මට්ටම හදන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා තමයි ඉල්ලන්නේ.